අර ලස්සන කතාවක් තියෙනවා. පොඩි ළමෙක් බලන් හිටියලු අර කෝෂයකින් අර සමනලයක් එළියට එන හැටි. එහෙම සමනලය එළියට එන්න මාර ගේමක් දෙනවලු ඒ කෝෂයෙන්. ඉතින් මේ ළමයාට හිතුණලු අනේ හරි පවුනේ මේ ස්ට්‍රගල් එක කියලා. ඒකින්ද ඊළඟ දවසේ අන්න අර වගේ කෝෂකින් සමනලයා එළියට එනකොට ටග්ගාල ගෙදරට දුවලා ගිහිල්ලා කතුරක් ගෙනල්ලා අන්න ඒ කෝෂේ කැපුවලු සමනලයට ඉක්මනට එළියට එන්න. උනේ මොකක්ද දන්නවද? සමනලයා එළියට ඇවිල්ලා එකම තැන බිම වැටුණලු වැටිලා මැරුණා. දන්නවද ඒයි කියලා? ඒ කෝෂය ඇතුලේ තියෙන ශ්‍රාවයක්. ඒ සමනලයා අන්නේ ස්ට්‍රගල් එක ඇතුලේදී අර තටුවල තියෙන ඒ ගෑවිලා තියෙන ශ්‍රාවය අර ස්ට්‍රගල් එක ඇතුලේදී නැති වෙලා යනවා. අන්න එතකොට තමයි ලස්සන සමනලෙක් වගේ එයාට පියාඹන්න පුළුවන්. එතකොට ඔයා හිතනවා නම් ඔයා ස්ට්‍රගල් කරනකොට කවුරු හරි ඇවිල්ලා ඔයාට අත දෙයි, ඔයාට උදව් කරයි. අනේ මට කවුරුත් උදව් කරන්න නෑනේ කියලා. මතක තියාගන්න. කවුරු හරි ඇවිල්ලා ඔයා ස්ට්‍රගල් කරනකොට උදව් කරනවා කියන්නේ හරියට අර කෝෂ කපලා සමනලය එළියට ගන්නවා වගේ. ඔයා එහෙම උදව් වල පිහිටෙන් ගොඩ ගියොත් ඔයාට අර සමනලයා වගේ එක තැන වැටිලා මැරෙන්න තමයි වෙන්නේ. ඇයි ඔයාගේ ඒ ස්ට්‍රගල් එක ඇතුලේ කවුරුත් උදව් කරන්නේ නැතුව ඔයා ගහන ගේම ඇතුලේ තමයි ඔයාගේ තටු හොඳට පෑදෙන්නේ.